Gawara creation. උඩ බලාගෙනද යන්නේ? මේ ආරාශි කියන්නේ එපා බං. හරි හරි නෝන මහත්තයෝ. ආශි මේ වුණ මතකද අර ඊයේ ඇඟේ හැපිච්ච කොල්ලා? මම දැක්ක ඒ කොල්ලා ඔය දිහා උනන්දුවෙන් බලනවා. නිකම් බලන්න නැත්තේ නේ. උඹත් ඒ කොල්ලා දිහා බලනවා මම දැක්කා. උඹට විකාර. උඹ සාමාන්‍යයෙන් කොල්ලෝ දිහා බලන කෙනෙක් නෙමෙයිනේ. Excuse me sir, මේ අපි කැම්පස් එකෙන් මොනවද කියන ඒ සතියේ නෑ මෙහෙලා මොනොත් වෙනවද දැන් දුප්පත් පාසල ළමයින්ට පොත් ලබා දෙන්න තමයි මේ වැඩසටහන කරන්නේ. මේ සර්ට පුළුවන් නම් ලොකුකමනේ බං. ඒක ගැන ලොක්කම බං බලපංකොත් එන්න තියෙන්නේ මට ඔය වගේ උන් පේන්න බෑ බං. කෑ ගහන්න රිලව් එපා. වගේ. රිලවා. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ බං. ඔව් බලහන්කෝ. ආන් අර ඉස්සරහින් කෙනාට කතා කරලා අපි යමු බං. Excuse me sir. අපි අකුරට දෙවියක් වැඩසටහනින් සර්. අම්මට සිරි මේ අර ඊ උඹේ ඇඟේ හැපිච්ච කොල්ලනේ. අඩේ මෙන්න මේ අර ලස්සන චිත්‍ර අඳින්නත් පුළුවන්. ඔයා චෙක් ගුලට කැමතිද? ලස්සනයි නේද? තව චිත්‍ර ඇඳලා දන්නේ. හොතු මොනවද ඔයා කරන්නේ?
මේ මමනේ. ලස්සනයිද? ලස්සනයි. thank you. අපි අම්මද? මේ අපි මේ වැඩත් ඉවර නිසා ඇවිදින්න යන්න කියලා බැලුවේ. ඔයත් එනවද යන්න? මතු පිස්සුද? යන්න අපිත් එක්ක. මං ආවට කමක් නැද්ද? කමන්නේ. එන්න යන්න. ඇත්තටම මේ චිත්‍ර මාරම ලස්සනයි. මට කවදාවත් මේ වගේ දෙයක් ලැබිලා නැහැ. ඒක නෙවෙයි. අයියත් අපේ කැම්පස් එකේමයි නේද? මම ඊට කලින් ඔයාව දැකලා නැහැනේ. දකින්නේ? කොහොමද දකින්නේ? මං ඉන්නේ ඉංජිනේරු ෆැකල්ටි එකේ. ඉංජිනේරු පැකටේ වුණාට ලස්සනට චිත්‍ර අඳින්නත් පුළුවන් නේ. ඔව්. කට්ටිය හිතන් ඉන්නේ ආර්ට් කරන අයට විතරක් චිත්‍ර අඳින්න පුළුවන්. ඒත් මල්ටි ටැලන්ටඩ් පොරවල් ඕන තරම් ඉන්නවා. ඒකනේ. ඔයා ලස්සනයි. මේ ඒක නෙමෙයි. ඔයාට කැම්පස් එකේ කොක්කක් එහෙම ඇතිනේ. ඔයාට මොකද හිතෙන්නේ? මට නම් එක එක ඒවා හිතෙනවා. 150ක් ඉන්නවා 150ක් නෑ. එහෙනම් අර නෑ කියපු 150ට තව 50ක් එකතු කරගන්න. ක්‍රෂ් එකක්වත් නැද්ද? නෑ. ඇයි ඔයා ওই දේවල් මගෙන් අහන්නේ? කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න. අම්මෝ නංගි. ඔයා මාව අමාරු දානවා ඈ. සාමාන්‍යයෙන් කොල්ලෙක් මේ වගේ දෙයක් අහන්නේ නම් සාමාන්‍යයෙන් ඔයාට තේරෙන්න ඕනේ. හරි මං කෙලින්ම කියන්නම්කෝ. මං ඔයාට ආදරේ. මං හිතුවා කොහොම වෙයි කියලා. වරෙන් බං යන්න. උඹ රඟපාන්න දන්නේම නෑ නේද? අනේ නේ. හෙලෝ හෙලෝ අයියේ. කවද්ද ගෙදරෙන්නේ? ලබන සතිය අයියේ. ඇයි? තමුසිරේ පණ්ඩිකම වල වැඩක් නෑනේ. ගෙදර එනවාකෝ. යාළුවෙක් ඉන්නවා. අඳුලා දෙන්න ඕනේ. උඹ මං ගැන නංගිට කිව්වද බං? තාම නෑ බා. ඉඳන් වදිස් නැතුව ගෙදර එක. නංගිට කැම්පස් එකෙන් කොල්ලෙක් සෙට් වෙයි බං. එයි මගේ නංගී මට විශ්වාසයි. හරිද? ඒක දන්නවා මම ඒ කාලේ නම් ඒකිව හදන්න විදපු දුක අම්මයි තාත්තයි නැති වුණ දවස් ඉඳන් ඒකිව මම එක් වගේ බලාගත්තේ. එහෙව්වේ කී මට කවදා පිටුපන්න නැති වෙයි. එහෙනම් ළඟදම යන්නද? ලබන සතිය යන්න ඕනේ. මේ මාත් එන්නද? ඒත් උඹට අපේ ගෙදර සෙට් වෙන්නේ නෑ බං. හරි ඔයා මම එනවට අකමැති නම් කෙලින්ම කියන්න. එහෙම මේ දෙයක් නෑ අනම්මනම් මෝඩියේ. කියන්න ඕනේ නෑනේ. හරි ගිහින් බලපංකෝ උඹ. උඹට තේරෙයි. මං ඒක බැලන්ස් කරගන්න පොඩ්ඩක් ඉන්නවකෝ. අපේ අයියත් එක්ක උඹට බැලන්ස් කරගන්න හම්බෙයි. ගිහින් බලපං උඹ. ඒ වුණාට බං චලයි අරු තමයි ඔත්තු දීලා තියෙන්නේ. මුඛ්‍ය ආච්චිට දීපක් අනේ මට යන්න යන්න දෙන්න යන්න දෙන්න නේද? නැගිටපම්මුව
අන්න එන ඔයාගේ සත්‍ය ප්‍රේම බුංගරාජයා. අනේ මේ ඉතින් ඇත්තන කිව්වයානේ. තරහයි. දැන් තරහ වෙලා වැඩක් නැහැ. අනුරන් ඔයා ගොඩක් වෙලා දැවිලා. ඔව්ද ටිකක් වෙලා. මෙයා ඔයා එනකම් බලන් හිටියා. බොරු කියන්න එපා. බොරු නෙමෙයි. ඔයාට මෙයත් එක්ක කතා කර කර ඉන්න ඕනි කිව්වනේ. එහෙනම් ඔයාලා කතා කර කර ඉන්න. මං කොයි වෙලාවෙද එහෙම කිව්වේ? අනේ මෙන්න මෙහෙ එන්න කොහෙද යන්නේ? මතු. මං ඉඳ අහපු එකට වතාවම උත්තරයක් දුන්නේ නෑනේ මට. මට තේරෙනවා. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා අයියේ. කියන්න ආශි. අපේ අයියා මන් ප්‍රොපෝසල් එකක් බලලා. අයියාගේ හොඳම යාළුවා. මට නම් ඌව පේන්න බෑ. අයියානේ ඔයා කතා කරන්නේ නැත්තේ? මං ඌත් එක්ක යාළුවෙන් නෑ මෝඩයෝ. මං ඒක දන්නවා ආශි. හෙලෝ මතු. Thank you. පරිස්සමට යන්න. මිනි මරුවා. ඒයි මොකක්ද ඔය කරන්නේ මෝඩයෝ? නවත්තන ඕක. අනේ පිස්සුදීගෙන නවත්තමසෙන. ඔය මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඔක නවත්තන්න අහකට වෙන්න. මොකක්ද අනේ ඔයා ඒ කරේ? ඒ ළමයා මම වැටෙන්න ගිහින් නැගිට්ටුවා මට උදව්වක් කළේ. පිස්සුද අනේ ඔයාට? මොකක්ද ඒ කරේ? අනුරන්න අයියේ. නැගිටින්න. මොකද්ද උනේ? යෝට අනුරන් ගැහුවේ. ජයවේවා. මට මෙහෙ පොඩි වැඩ වගේක් කරන්න තියෙනවා. ඒ වගේ උරුණ ගම්මාවට කතා කරන්න පුළුවන්. ඔයා පරිස්සමට යන්න. පරිස්සමින් ඉන්න. The train on platform number 2 will leave to Canberra. හරි පරිස්සමට යන්න. The train will stop at Gampaha, Peradeniya Junction and Canton. මදු මං උඹට කියන්නම හිටියේ. උඹ ගියාට පස්සේ අපේ අයියත් එක්ක ඕනරෙඩි කතාවට එහෙම යනවා නෙවෙයි. ඇයි ඒ? අපේ අයියා එහෙම නපුරුයි බං. ඇයි උඹලගේ අයියා හැදලා දෙන යකඩෙන්ද?
හැමදේම වීරු නෙවෙයි මදු. ආදෙන් ඔබ පෙන්නහන්කු උඹේ ඔය මහලුකු අයියව. උඹ කවදාවත් මන්ට අයියක් පෙන්නලා නෑනේ. අඩේ උඹලගේ අයියා එන හැන්ඩියා නේද බං? අපේ අයියා කොහමද ලස්සනයි තමයි. මේ උඹේ අයියා මන් දැලේ දාගෙන මං උඹේ නෑන වෙන්නද? උඹට පිස්සුද බා? අපේ අයියා වගේ කෙනෙක් උඹේ දැලේ දාගන්න හදන්නේ. ඇයි අනේ අපේ අයියා එන නපුරුයි. උඹේ කනවත් කොහොත් පළලා දායි. මෙහෙමයි බං. ගෑනු කැමති නෑ ඔය ළඳ බොළඳ පිරිමින්ට. ගෑනු කැමති නපුරු පිරිමින්ට. ගෑනු කැමති නපුරු වැදගත් මිනිසුන්ට. ඔය ළඳ බොළඳ පිරිමි දැක්කාම ගෑනු බම් මගාරිනවා. උඹ ඔය සීරියස්ද බං කතා කරන්නේ? මට සීරියස් වෙන්න පුළුවන් බං. උඹලා අපි දකින විදිහේ මිනිස්සු ආතල් චරිතයක්ද මැර චරිතයක්ද අහිංසක චරිතයක්ද කියලා නෑ. හැමෝටම බං දුක සතුට හැඟීම් දැනීම් දැනෙනවා. උඹලගේ අයියටත් එහෙමයි බං. උඹලගේ අයියෝ ඔය කියන තරම් අපුරු නැතුව ඇති බං. ඌ එන හොඳ ඇති. බලපංකො බං උඹේ අයියව දැලේ දාගන්න විදිහ. යමන්කෝ. උඹලේ අයියටත් හැඟීම් දැනීම් කියන දේ තියෙනවා බං. දැන් උඹ හිතපංකෝ මිනිස්සුන්ට මං ගැන එක එක විදිහට හිතන්න පුළුවන්. මම මොකක් හරි ස්ටේටස් දාපු ගමන් ඕ මිනිස්සු කියනවා අවධානය ඉල්ලන්න කියලා. ඕන් තව එකෙක් කියනවා කැපිලා පේන දඟලනවා කියලා. ඒ මිනිස්සු හිතන විදිහ බං අපිට ඒව වෙනස් කරන්න බෑ. උඹේ අයියත් හොඳ මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒත් අපි උඹලා හිතන් ඉන්නේ ඌ වෙන නරකයි අරකයි මේකයි කියලානේ. අඩෝ මේ උඹලගේ අයියා මට දියන්කො බං. යමන්කෝ දෙන්න. බඩගිනී බං. හරි යමන්කෝ ඇතුළට. ඒ ඉන්නේ මගේ අයියා වරෙන්. අනේ මට බෑ බං. මදු වරෙන් ඒ අයියා මගේ. උඹට දැන් බන්දලා දෙන්නත් කිව්ව නේද? එන්න උඹේ අයියා මම දැලේ දාගෙන මං නෑ වෙන්නද? සුද්දා නංගිලාට කැමරා ලෑස්ති කරනවා. ඔය දෙන්න රෝඩට ගිහින් එන්නකෝ. කොහෙද බං මම එක්කන් ආවේ? මේ තමයි ඉතින් මගේ ගේ. අප්පා මං උඹට එද්දිම කිව්වනේ බං. මදු මෙයන්. පන්නයා පාලුවේ මගේ පුංචි පැලට එන්න කවුරුත් නෑ යාළුවේ. සෞසිරි සැප මාත හැර අත වෙනතක රැඳිලා දෙන්නද තනිකම තනියට මගේ පැල තුල රැඳිලා බිතු සිතුවම් රූමැවි ඔබ කොතැනද මිතුරනි බිතු සිතුවම් රූමැවි ඔබ කොතැනද මිතුරනි බිතු සිතුවම් රූමැවි ඔබ කොතැනද මිතුරනි ටනනනනනනනා. පොය අඳර පෙමින් බැඳන තාරක. අඩෝ
කෝ බං උඹේ දකුණු අත ලකා නංගිත් එක්ක එළියට ගියා ලිස්ලිය. හරි 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 ඔබට දා දුන්න බිස්නස් එකට මොකද උනේ අර වලු ටික නේද? ඔව් මන් දන්නවා නංගි දැන් ඔය හිතන දේ. හැබැයි මට තේරෙන්නේ නැහැ කොහොම කියන්නද කියලා වාට. ආදරේ කියන දේ නංගි දෙන්නෙක් අතර මැති වෙන්න ඕන දෙයක්. හැබැයි ඉතින් ඒක එක්කෙනෙක් අතර විතරක් තියනවා කියන්නේ ඒක කොයි වෙලාවකවත් ආදරේ නෙමෙයි. නික දැම්මවල අයියා මට දෙන්නත් තීරණය කරලා ඉවරයි. ඒ වුණාට අයියේ මම ඔයාට කැමති නෑ. ඒ වුණාට නංගි ඔයාට මකින් ගැලවීමක් නැහැ. එතකොට අර කැම්පස් කොල්ලෙක් කින්න කතාව ඔයාට මගේ ජීවිතෙන් ඇති වැඩක් නෑ. ඔයාගේ පාඩුවේ ඉන්න. ආශී පිසාචෝගේ ආශී! ලැකගෙන හෙට 7 වෙද්දි බඩු ටික අතට එනවා. ලෙස්ලි අයියා තම සතේකට අවිශ්වාසයක් තියාගන්න එපා. එහෙනම් එච්චරයි හෙලෝ හෙලෝ අයියේ අපේ ට්‍රක් ටික ඔක්කොම අල්ලගත්තා. අද ඔව් අයියා මම මාත් මේ බොහොම අමාරුවෙන් පැනගත්තා රිමාන්ඩ් එක ඔක්කොම ටික. හරි චුට්ටයි ඉඳ අඩෝ බඩු මාට්ටු වෙලා නේඩෝ ඔබ කිව්වනේ බං ඔච්චර විශ්වාසයි කියලා ලෙස්ලි අයියා හරි ගෝල් දෙදාගන්න. කෝල් එකෙන් ඔබට වැඩක් නෑනේ නේද පුත් මාට්ටු වෙලා වෙන්න බෑ. කොල්ලෝ එනේ අපේ උඹේ මේ බඩු වගේ අමාට්ටු කරනලු. ටිකක් ගිහලා බලපන් මොකද සිද්ධිය කියලා. හරි අයියා. මට වැඩක්වත් කරගන්න බෑ ෂි. සොද්දා කැම්ප් එකේ යතුරු කෙනෙක්. හරි 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 මේ සින්දුවක් ගාලා ගනින් එකම එක හදවතක් ඇත ඔබේ නාමෙන් මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමෙන් ඇත ඔබේ නාමෙන් මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමෙන් ඔබේ ෂුවර්ම කොල්ලෙක් කරපන් මම ඔබට වැඩේ දුන්නේ ෂුවර්ම ඔය මොනවද ඔය වැඩ ටික හරියට කරලා දාපන් යකෝ වැඩ ටික හරියට කරලා දාපන්. හෙලෝ උඹ මට කවුරුන ප්‍රශ්නයක් නෑ. ඔබ ආයේ මේකට එක කෝල් එකක් කරයන් තිබ්බොත් තෝ බාවනවා දැනගනි. පාරයක්. තෝව මං ඕනවට වඩා විශ්වාස කරා. තෝ මගේ විශ්වාසය කඩ කරා. තොට මං ජීවා. තෝ මං මෙහෙමද බලාගත්තේ? පලයන් කාමරයට. පලයන්. ආශී නංගේ මදෝ අන්න අර යකා කතා කරනව බය අයියකෝ. උගේ නම අනුරන්නේ. ඔව් මේ කියන්න අනේ දැන් කොහෙ කොල්ලෙද්ද? කැම්පස් නංගි ප්‍රශ්නයක් නම් කියන්න මට
ඕන ප්‍රශ්නයක් කියන්න මං ඔයාට ඉන්නවා. මේ අහන්න. ඔයා තේරුම් අරන් වැරදි. මේ අහන්න. ආශී ආශී මේ අහපන් චලා. මට වහපන්. ඔබ තේරුම් අරන් වැරදි බං. මේ ඉස්සල්ලා මේ අහපන්. මං උඹත් එක්ක මෙච්චර කල් එකට වැඩ කරේ මං උඹේ ඔය බලු සම්බන්ධ කියපන්කෝ. ඔබ තේරුම් අරන් වැරදි බං. උඹ මොකද කියන්නේ? මරම්. උඹලා දෙන්න මොකද්ද කියන්නේ? මරම්. උඹ මොකද කියන්නේ? චලා මොනානත මෝමුට තෝ කරලා තියෙනවා. අමතක කරන්න එපා ඒක. ඇදලා දාපන් ඔක එළියට. අඩ උඹ වැරදි විදියටත් තිබ්බේ ආ. බලා ගන්නම් ආ. ඔබ ගැන බලා ගන්නම් ආ. අයියේ අල්ලලා දාන්නෝ අල්ලලා දාන්න. මොනවද අල්ලලා දාන්න තියෙන්නේ? ඔබ ගැන බලා ගන්නම් ආ. ඔයා දැම්ම මෙහෙන්න එපා අනුරන් කියන දේ අහන්නකෝ. උඹට මං එක සැරේ කිව්වනේ නවත්තපන්. බල්ලතෝ. තොට එක සැරේ කිව්වා මම. උඹ තදරපන්. උඹ ඉන්න දැන්ට අපි මේ දැන් එනවා. වරයන්. වරයන්. නගා. ඒ ආශි මාව දාලා යන්න එපා බං. මේ අපෝයම මාව දාලා යන්න හදනවනේ. මං කියන දෙක පාරක් අහන්නකෝ අයියේ. අනේ අයියේ. කොහොම මේ මහලු ගැලුවා කියපන්. කියපන් යකෝ. අයියේ. අනේ අයියේ. නගා. ආවර බලන්න. අයියේ. යකෝ. මන් තොට කී පාරක් කිව්වද? මං කියක තියෙන සම්බන්ධය දාන්න කියලා. කතා කරපන් යකෝ. තන්නකෝ අයියේ. උඹට කිව්වනේ. කතා කරපන් යකෝ. අනේ ඔබ කතා කරපන්. තන්නකෝ අයියේ. නගා. අනේ අයියේ. යකෝ මේ මම බදින්න ඉන්න කෙල්ල. ඉතර කොහොමද අයියා කාය මේකේ යාළුවනේ බල්ලෝ. අනේ අයියේ. චලා මෝ මෙතන බාවන්න ඕනේ. අයියේ. මොකද තොපිලා බලන් ඉන්නේ කම. මේ කටිම කියපන් මුත් එක්ක තියෙන සම්බන්ධයක් නැහැ කියලා. කියපන් යකෝ. අනේ අයියේ. කියපන්. කතා කරලා කියපන්. අනේ අයියේ. ගාපන් ඔකට. ගාපන්. අයියේ කියපන්. කියපන් යකෝ. සම්බන්ධයක් නැහැ කියලා කටිම කියපන්. අනේ මට යත් එක්ක කිසිම සම්බන්ධයක් යවන්න බඩ. යවන්නනේ. ආශි. අනේ අයියේ. එහෙම කියපන්. අනේ අයියේ. ඒ ඔකට යවන්න කටිම කියනවා. ආශි. අනේ අයියේ. යවන්නනේ. මට යත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. යවන්න. ආශි. අයියේ. අයියේ මට කොහොමද පායියේ. නවත්ත. ඔකට යන්නලා යන්න. දෙක කතා කරන්නේ අයියේ. ආශි අනුර ඔහොම ඉඳා
ලකා තව ෂොට්ටයක් දාපන්. ඇති බං ඇති. එකක් දාපන්. ලක්ෂිත් මට හරි අවුල් බං. ආර සිද්ධිය ගැනද බං? ඇත්ත මට හරි අවුල් බං. ඔය මොකද බං ඔය? උඹ අඬනවද? මචං චලා. උඹ දන්නවද ලක්ෂිත්? මං ඕක කිව්ව අම්මයි තාත්තා නැති උන් දවස් ඉඳන් ඇහැක් වගේ බලාගත්තා. අම්මා වෙන එකෙක් එක ගියා. තාත්තත් බීලා බීලා මැරලා ගියා. එදා ඉඳන් ඕක කිව්ව මං නොවින්දනා දුක් විඳලා හදාගත්තේ. එහෙව් එකේ මට ඕකේ අනාගතේ විනාශ වෙන්න දෙන්න බෑ බං. අනාගතේ විනාශ වෙන්න දෙන්න බෑ බං. කොහෙත්ම බෑ. මම ආසයි බං ඒක කවදා හරි ඒක හොඳ තැනකට ගිහලා සතුටින් ඉන්නවා බලන්න. අනික මං ඕකියෝ බලා ගන්න මේ ජරා රස්සාව තෝරගත්ත තමා. ඒත් මම මේ කැමැත්තෙන් කරන රස්සාවක් නෙමෙයි බං. මටත් හැංගීම් දැනෙන තියෙන මිනිස්සෙක්. මම මේවා කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි බං. නංගිව හොඳ තැනක් ගන්න තමයි බං මම මේ ජරා රස්සාව කරේ. උඹ බය වෙන්න එපා බං. උඹේ නංගිව මම මලක් වගේ බලාගෙන. නෑ ලක්ෂිත්. මේ දේ නංගිගේ අකමැත්තෙන් කවදාවත් වෙන්නේ නෑ. මොකද මං කැමති නෑ ඒකේ කාත් එක්කවත් ගිහිල්ලා දුකින් ඉන්නවා බලන්න. මං ආසයි ඒක සතුටින් ඉන්නවා බලන්න. උඹට අර කැම්පස් පාරයව ලොකුණා නේද එහෙනම්? ලකා මේ හපන්. මට තාමත් තියෙන අවස්ථාව. ලකා මේ හපන්. මේක සිද්ධ වෙන්නේ නංගි කැමැත්තෙන් කියලා මතක තියාගනි. උඹට තාමත් අවස්ථාව තියෙනවා. අපේ නංගි අපේ කොල්ලෙක් එක්ක නේද බං ගියේ? එහෙනම් අර ටික බලපන්. තාතා උඹත් ගිහලා ටික බලපන්. හෙලෝ. හෙලෝ චලායි. ඔයාලගේ නංගි හතරේ කනුවේ. ඔව්. හතරේ කනුවේදී ඇක්සිඩන්ට් වුණා. මොකද්ද? නංගි ඇක්සිඩන්ට් වුණා. උඹලා කොහෙද යකෝ මාව එක්කන් ආවේ? එහෙනම් මේ කුඹේ වැඩ. ඔව්. මගේ වැඩ. බලංකෝ මූ. කාටවත් කරන්න බැරි වෙච්ච දේ මං කරා මෙතන.
ඔබ එදා මව බල්ලෙක් වගේ එළියට දැම්මේ. දැන් මොකද ඔබ කියන්නේ? උඹ සතුටු වෙයි යකෝ. බුලත් දැන් නොකා බල්ලෙක් වගේ හරි එළියට ඇදලා අපේකට. ඔබ දන්නවද ඩෝ සතුට කියන්නේ මොකක්ද කියලා? ආ? දන්නවද? යකෝ මම තොට ළඟ ලෙස්ටිඩෝ බලපං ඔබට කරන්න දෙයක් නෑ මෙතන. ඒත් කොහමද යකෝ උඹ මයි කොල්ලෙක්ගෙන් කෝල් කළේ මටම? කොල්ලෙක්ගෙන් වරෙන් වරෙන් ලකා උඹ අපි සහෝදරය වගේ හිටියේ. සහෝදරයෙක් ඉවරයක් කරලා දාපන්. සහෝදරයෙක් නම් ඔබට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි උඹේ නංගිව මට දෙන්න තිබ්බා. ඒත් උඹට ලොකුනේ අර කැම්පස් පාර බල්ලෝ. යකෝ උඹ කොහමද යකෝ මට මෙහෙම කරන්නේ? අපි සහෝදරය වගේ නේද හිටියේ? සහෝදරයා සහෝදරයෙක් ඔය සහෝදරයා කියන වචනේ දෙන්න බෑ. ඒකත් ඉවරයි. බයාලුවගේ භූමි දාන කරලා දාපන්. මොකද ඔය කරන්නේ? තෝ හිතුවද මේ රාජ්‍ය දෙන්නෙට රජ කරන්න පුළුවන් කියලා? තෝ හිතුවද චලාගෙනන්ගේ තොට දෙයි කියලා? එපා! යන්නේ හරි පාරේද බං? අපි ගොඩක් දුර පයින් ආවනේ බං. ඔයාලා කොහෙද මෙහි? අනුරාන් ඉන්නවද? එන්නකෝ. අනුරාන්
ආකාශ ඔය තමයි අනුරන්ගේ ඇත්තම විදිහ. මට වඩා කතාවත් ඒ ආශිපියන්. අනුරන්ගේ තාත්තා ඒ කාලේ දේශපාලන බලකණුවා. ඔයාලා දන්නවද ගාමික මහසිංහ? අර පිකටින් එකක් කරන්න ගිහලා අතුරු දහන් වෙච්ච කෙනානේ. ඔව් හරියටම හරි. ඒත් එයාව අතුරු දහන් වුණේ නෑ. එයාව සහෝදරය 1990 දශකයේදී සෝවියට් සමූහ ආණ්ඩුව බිඳ වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රුසියාව ප්‍රමුඛ රටවල් වල කොමියුනිස්ට්වාදයේ හීන වෙලා යනවා. අනිත් පැත්තෙන් ඇමරිකාවේ ධනවාදයේ ඉහළ නගිනවා. සහෝදරයා ධනවාදය කියන්නේ මොකක්ද? ධනවාදය බොහොම භයානකයි. මොකද කිව්වොත් එහෙම මිනිස් අවශ්‍යතා ප්‍රමුඛ කරගෙන නෙවෙයි ඒක ගොඩ නැගිලා තියෙන්නේ. එක සැමට සැම එකාට කියන මතවාදයේ හීන වෙලා ගිය නිසා මේ වගේ තත්ත්වයක් යටතේ අපේ වගේ රටක් ණයක් ගන්න එක හරිම අවදාන. මොකද කිව්වොත් එහෙම ඇමරිකාව වගේ රටකින් ණයක් ගන්න එක තමයි භයානක. අපි ඇමරිකාවෙන් ණයක් ගත්තොත් අපිට අනිවාර්යෙන් මේගොල්ලෝ කොන්දේසි වලට එකග වෙන්න වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? බොහොම භයානක දෙයක් සිද්ධ වෙන්නේ. ඇයි සහෝදරවරුනි මේක භයානක වෙන්නේ? භයානක වෙන්නේ එකම හේතුව ධනයවත් බලයවත් නෙවෙයි. මේ පවතින ප්‍රතිපත්ති සහ මේ පවතින මතවාදය. අංක 1 මේ පත්වලා තියෙන ආණ්ඩුවට මේ වගේ ණයක් ගත්තොත් ඒ ණය පියවන්න නිවැරදි ක්‍රියාපටිපාටියක් නැහැ. එහෙම තත්ත්වකදී මේ වගේ ණයක් ගන්න දෙන එක අපි පක්ෂයක් වශයෙන් විරුද්ධ වෙන්න ඕනේ සහෝදරවරුනි. අපි මේකට උද්ඝෝෂණයක් සංවිධානය කරන්න ඕනේ. අපිට මේක කරන්න නම් අපිට බලයක් අවශ්‍යයි. අපි මේ බලය කොහෙන්ද හොයාගන්නේ? අපිට 아무තෙන් හොයාගන්න දෙයක් නැහැ. මොකද කිව්වොත් ඒ බලයත් අපි ළඟ හොඳටම තියෙනවා. අපිට ජය වේවා! අපිට ජය වේවා! ජය වේවා! ඉතින් ඊට පස්සේ අනුරාණලගේ තාත්තා පවතින රජයට විරුද්ධව මිනිස්සු හසුරවන්න ගියපු නිසා එතුමා මරන්න ආණ්ඩුවෙන් කොන්ට්‍රැක්ට් එකක් ආවා. යාව මැරුවේ තොටළඟ ලෙස්ලි කියලා මිනි මරුවේ. ඔය විදිහට අනුරාණලගේ තාත්තව එයා ඉස්සරහ මරලා දාපු නිසා අනුරාණ ගොඩක් අවුල් ගියා. මේ ප්‍රශ්න නිසා එයා හැදුනේ වැඩුනේ ළමා නිවාසයක. එතනදිත් එයා එක එක තාඩන පීඩනකට ලක් වුණා. අනුරාණට ඕන උනේ තාත්තා ගියපු අඩිපාරෙම යන්න. තාත්තා මැරුණ වෙලාවේ එයා අදිෂ්ඨාන කරගත්තේ ඒකමයි.
කීපාරක් මම කියලා තියෙනවා ඈ අදනගනි ඈ ඔබට මම අද හොඳ වැඩක් කරනවා ඒ තමා නුරාන් එක්ක මම පළවෙනි වතාව ඔබට ඉතර හරියා අයියාට යන්න දුන්න බයිගුල්ලන්ට යන්න දෙන්න. කාලය කවදාවත් විශ්වාස කරන්න එපා. කාලය වෙනුවෙන් සටන් කරන්න. යා. ඔයාගේ නම මොකද්ද? ආකාශ් උඩ ගැව්වා මදි. මිනිහ මරුවා. අයියෝ මේ මිනිස්සයාට බයින්නේ. මෙයා මෙහෙම ඉන්න ඕන තැනක කෙනෙක් නෙමෙයි. එයාගේ තාත්තා කරපු දේම තමයි මෙයාට කරන්න ඕනේ. ඔයාලා මෙයාව තේරුම් ගන්න. ඔයාගේ මරණයට මම සාධාරණයක් ඉෂ්ට කරනවාමයි තාත්තේ. කොහොමෙන් කොහොම හරි අනුරාන්ගේ දර්ශනයට කට්ටිය විරුද්ධ වුණා. ඒකෙන් එයා තවත් වියරු වුණා. ඔයාව හම්බුන දවස්වල අනුරාන් හොඳ තත්වයක හිටියා. අනුරාන් කියන්නේ acute stress reaction කියන මානසික රෝගයෙන් පෙළෙන කෙනෙක්. එදා ඔයාලගේ අයියා ඇවිල්ලා කරපු වැඩෙන් පස්සේ මෙයාගේ මානසික මට්ටම තවත් අවුල් ගියා. මගේ අයියෝ මැරුවා ආකාශ්. මොනවා? ආශී! අනුරාන් අනුරාන් ආශි ඇයිවා මෙහි ආවේ? ඔයාට දැක් කොහොමද අනුරාන්? ඇයිවා මෙහි ආවේ? මගේ අයියෝ මැරුවා අනුරාන්. මොනවා? මට දැන් කවුරුත් නෑ අනුරාන්. ඔයාට මං ඉන්නවා. ඕන දෙයකට ඉන්නවා. ඒත් ඇයිවා මව බලන්න මේ වෙලාවේ ආවේ මෙහාට? අයියා කුඩු මුදලාලිත් එක්ක ප්‍රශ්නයක් දාගත්ත මන් නිසා. එමිනියා හින්දා අයියාගෙන් ඒකට පලිගත්තා. අඬන්න එපා. මට මේ වැඩි වෙලාවක් ඉන්න බෑ අනුරාන්. මං දැන් යන්න ඕනේ. මං යන්නම්.
ආශි තෝ කැමතුනත් තෝ මගේ මොගේ අත්තාවත් තෙරපන්. තෝගේ අයියා මරපු මට තෝ මරණ එක මහ ලොකු දෙයක්ද යකෝ පොර බැල්ලේ මගේ අයියවත් මල්ල මගේ ජීවිතේම කාලකන්ණි කරපු තිරිසනා. ඔබට මෙතන තමයි හරියන්නේ. බැල්ලි. අනිවාර්යෙන් අර කෙල්ල ගැන අවධානයෙන් ඉඳපන්. ඒකට මෙතනින් කොහොම කරලා පැනලා නම් යන්න දෙන්න එපා. ගාමික මාසිය තනියකට වෙඩි තියන්න ලැජ්ජ නැද්ද යකෝ? දෙන්නම් ඵලයක්. බොන් එක ගහගන්න නැති. ජොසා එක්ක හැප්පිලා බලපන්.
තෝ අද මැරෙන්නේ තෝගේ තාත්තා මරුණු විදිහට. පරබල්ලා. නිසයි මම මෙච්චර කල් දුක් වෙන්නේ. තෝ මගේ තාත්තවත් මරලා දැම්මා. තෝ ඒ මදුවට මගේ ආදරෙත් විනාශ කරන්න හැදුවද බොල්ලෝ. Ora balla! Ashi! Ashi! කතා කරන්න! මොකද උනේ? ආශි! ආශි! කොහෙද මේ ඉන්නේ? හොස්පිටල් එකේ ඉන්නේ ආශි. කොහොනුරන්? එයා මෙතන තමයි හිටියේ ආශි. එහි මාව දාලා ගියේ. එයා පුරුදු තැනම ඇති ආශි. ආශි! දඟලන්න එපා. අනේ ආශි නැගිටින්න නැතුව ඉන්න. ආශි! ආශි!